ආයුබෝවන්. නේපාලයේ දෙවෙනි දිනේ අපි ආරම්භ කරේ ඉතාම පින්බර විදිහට. අපි පින්බර උදෑසනම ආහාරය රැගෙන මායාදේවී විහාරයට යාමට පිටත් වුණා. මීදම සහ සීතල අධිකයි. එම නිසා සීතල කාලේ යනවා නම් අනිවාර්යෙන් වින්ටර් ජර්සි අවශ්‍ය වෙනවා. සතුන් පවා එකට ගුලියලා ඉන්න සීතල දරා ගන්න අපහසු නිසා නේදම අතරින් මායාදේවී විහාරය ඉතාම අලංකාර ලෙස පෙනී යනවා. මේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජාත භූමියයි. ඇතුළත බටහිර විද්‍යාවෙන්ම තහවුරු කරපු පුංචි සිරිපතුල පේන්නම තියෙනවා වන්දනා කරගන්න බැතිමතුන්ට. මිලදී ගන්නා ටිකට් පතින් ඒ දිනය තුල ඕනෑම වතාවක් ඇතුල් වීමේ හැකියාව තියෙනවා. එම නිසා තමන්ට හැකි අයුරින් සිස්සේ ගොස් නැවත නැවත වැඳ පුදා ගැනීමේ හැකියාව තියෙනවා.